සැඟවුණු කටුක අමිහිරි බෝරහස් ඇත අතීතයේ සිත ගොලු කරයි මාදරී ඒක දෙත් කලාපීය වැසිවනාන්තරය දෙත් කලාපීය වැසිවනාන්තරය ඒ වැස්ස කියනව නෝමල් බං හරිද දෙවෙන්න ඕනේ බලනෝක ආපු පාර කන්ද මුත් වෙන්නේ බලන්න මං කියන්නම් බැරිනා හිත හදන්නම් වේදනා පිස නිවන්නම් යාවනා කොහොමද අදාවේ නකස්වල උසම කන්ද යන ගොම්බානියට වට පේනවත් දන්නේ මෙන්න මෙතනින් මෙහෙට තමයි යන්න ඕනේ අපි ආව හුළුගලට ගිහිල්ලා හුළුකඟට ඇවිල්ලා හුළුකකින් ට්‍රීවිල්ලා කරන් ආවේ රුපියල් 2000ක් විතර ගත්ත උඩට මෙන්න මෙතනටම නැත්තම් පල්ලෙහාට එන ෂෝට් කට් එකේ නැත්තම් 800ක් වගේ අපි මෙතනටම ආවා මෙතනින් මෙහෙම ගිහිල්ලා මෙතනින් උඩට තමයි යන්න තියෙන්නේ බලමු ආව ලස්සන පොල් එකක් එහෙම තියෙනවා යමුනේ චන්දුව ඉදුවර ඉදුව අතනින් ඇවිල්ලා මෙන්න මෙතන පල්ලෙහා පාරෙන් ඇවිල්ලා වටෙන් එන්න ඕනේ එතනින් උඩට ආවට පස්සේ එතනින් ආව වෙන බටපොන්දරු කැලයක් බටපොන්දරු කැලේ දිගේ තමයි සටන්නේ ඒ පොඩ්ඩක් අර මේ බැක්පැක් වගේ එල්ලන් එනවා නම් අර පොඩ්ඩක් අමාරුයි උස වැඩි නිසා පහත් වෙලා යන්නේ මේක යා මෙතනින් බටපොන්දරු කැලේ ඉවරනත් එක්කම ලස්සනම අස්සන දෙයක් පෙන්වන්න හදන්නේ අයින් යනකො පිස්සු වැදිනවනේ කොහොමදනේ පෝටන් ප්‍රින්ස් නිර්මල් වගේද කැලේ කඩාගෙන යෑමක් තියන්නේ මෙතන කැලෙන් උඩට ආවා පොඩි එළියට තැනක් තියෙනවා පොඩි වැහිකලුවකුත් එනවා එකත් එක්ක තමයි පොඩ්ඩක් ප්‍රශ්නයක් තියෙන්නේ ඊට පස්සේ මාර රසයි අන්න අතනට යන්න ඕන කොහොම බැලුවත් මාර ජෛව විවිධත්වයක් තියෙනවා මාර විදිහට සිතට ගන්නවා අර පේන්නේද ඔක්කොම ටිට්ටුකුයි සුබයි ấy dân nha có đôi anh chocolate
මෙතෙන්ට ඇවිල්ලා කමු. එන්න. හහෝ. මම කෑවට කවන්නේ කොල්ලේ එහෙම දාලා යන්න එපා. මෙතනින් පේන්නේ යකුන් ගෙහෙල නකස්. ගොම්බානේ ඉතින් තව පොඩ්ඩක් අපිට යන්න තියෙන්නේ. ඉතින් වටනත් කෙලින් පල්ලෙහා. මෙතනින් වටනොත් කෙලින්ම ඉවරයි. දෙන්න පාර තියෙනවා. මෙතන මාර බැවුමක් තියෙන පල්ලේ. එතන මෙහෙම උඩට ඇවිල්ලා යන්න තියෙන්නේ. පේනවද මෙතන මේ මාංශ භක්ෂක සතෙක්ගේ ජරාව තියෙනවා. ඉතින් ලංකාවේ සාමාන්‍යයෙන් මේ නකල්ස් වල ඉන්න එකට කියන්න පුළුවන්. ඉතින් ඔය ශ්‍රී ලංකා කොටිය තමයි. ඔය දිවිය වගේ කොටිය. බලමු හම්බෙයිද දන්නේ නැහැ. මේ ජීවිතත් අපි දැන් ගොඩක් දුර ඇවිල්ලා තව පොඩ්ඩක් යන්න තියෙන්නේ. මේක නකල්ස් වල උසම කන්ද. කියන්නේ නකල්ස් සුරක්ෂිත වනාන්තරයේ උසම කන්ද. පළුදී පොකුණ සැඟවුන් කටුක මිහිරි බෝරහස් ඇත අතීතයේ සිත ගොලු කරයි මාදරී ගැඹුරු සිතුවිලි අතර සැඟවී නුදුරු ලෝකයේ සැඟව යමු අපි අතීතයේ හීනයක් නොව මන්දෝතරී කාරණා මං කියන්න බැරිනා හිත හදන්නම් වේදනා පිසනිවන්නම් යාවනා මනින්දෝ හම්බෝ දැන් ඉන්නේ টොප් එක කිට්ටුව නේ. කොහොමද view එක? උඩ පැත්තේ මීඩියම් ගිහලා තියෙන්නේ. උඩ මුකුත්ම පේන්නේ නැහැ. යන පාරවත් හරියට පේන්නේ නැහැ. මාර මීඩියම් මිස්ට් එකක් ගහලා තින්නේ. බලන්න. ආපු පාර කන්ද මුකුත් පේන්නේ නැහැ පල්ලෙහා. शॉप पे का तीन पाले में මාරම ලස්සනයි. කන්දක් උඩ පාට පාට මල් වත්තක්. පිස්සු හැදෙනවා. බොන්සායි මීඩියම් වල දැන් පොඩ්ඩක් නේ මීඩියම් වල දැන් බහලා ගිහින් තියෙන්නේ. දැන් නම් පොඩ්ඩක් පේනවා ආපු පාර. මෙන්න මේ පල්ලෙන් මෙහෙම ඇවිල්ලා මේ කන්දෙන් ඇවිල්ලා මෙහෙම කන්ද දිගේ මොයි. යමු. මෙතන हम सेकंड कैंप साइट पे තියෙනවා. එතන ෆස්ට් कैंप साइट එක. මන්සිලා ඔඩෝ. යකෝ view එක. අම්මට සිරි වෙනවා. අඩේ මෙතන පිස්සුව. අම්මෝ. මෙතින්න ගොම්බානිය ටොප් එක මෙතින් අපේ කැම්ප් සයිට් එක
මිල නොවන පෙම් කවිය පවදින්න පිනිවැස්ස වස්සන්න මත්දාන තෙත් මටත් හිතුණා හැබැයි ආදරය දළුලන්න මතින් සීනේ ඉතින් අපේ ටෙන්ට් එක බිල් කරා පොඩි වෙහිකලුවක් තියෙනවා මෙතනින් වැටුනොත් ඉතින් sorry.com මේ මෙතන view එක මාර ලස්සනයි මේක තෙත් කලාපීය වැසි වනාන්තරයක් හරිද තෙත් කලාපීය වැසි වනාන්තරයක් ඒ වැස්ස කියනේව normal බං හරිද සාමනේ දෙවෙන්න ඕනේ බලනකො මේ මෙතන පොකුණක් වගේ තෙත් කලාපීය වැසි වනාන්තරයක බව වැස්සක් නැත්නම් ආදල්ල කරන්න මේ කැම්ප් එක ලී කැල්ලකුත් ගහලා බලන්න වැස්සකට අහුණා පැය දෙකක් විතර මේ අතන ගහමුද මෙතන අලුත් දියල්ලක් මේ සක්‍රිය වෙලා තියෙනවා මේ වැස්සත් එක්ක මට වැස්සක්කව දෙන්නම් පැයුව වෙලාවට පිස්සුම හැදෙන සන්සෙට් එකක් පෙන්වන්න හදන්නේ එතනට යන්න බෑ ටයිම් එක බලන්නකෝ ඉතින් තනිකරම ඉර නිකම් රත්තරන් මේකක් වගේ මේකලා තනිකරම පල්ලෙහාට වලාකුළු බාගෙන පල්ලෙහා මුකුත් පේන්නේ අපි නේ වලාකුළුට උඩින් කෙලින්නේ ඉතින් ඉර බහින එක ඒක මාරම ලස්සන කියන්නේ මාරම ලස්සන මාරේ කියන වචන පැය 3-4ක් විතර වැහැලා ඊට මාසේ කැම් ටිකත් හදලා දැන් කනගම අර විතර විවක පේන්නේ නැහනේ අපි කනගමන් ඉන්නේ එතන හෙල වැස්සත් එක්ක බලමු මේ ලොකු දුරක් නැහැ. ඒ උඩට ගිහිල්ලා මෙතනින් යන් තියෙන පල්ලයට වැහලා টොප් එකට ගිහිල්ලා මේ පල්ලයට ටෙන්ට් එක ගස් කරලා ආයෙ බහින්න ඕනේ පල්ලෙහාට. අපි බලමු උඩට ගිහිල්ලා. උඩමවා මේ උඩ ගොම්බානි උඩම අර පැත්තෙන් පේනවා කඳු ටික මම බලමු වීඩියෝ වෙයිලා තියෙන ටිකක්. සවුන්ඩ් එක වෙනස් වෙලා තින්නේ. නකල්ස් කඳු කරේ ඒ කියන්නේ නකල්ස් රේන්ජ් එකේ උසම මේ කැම්පින් සයිට් එක කියන්නේ මෙතන කියන්නේ උසම කන්ද කියන්නේ උසම නකල්ස් රේන්ජ් එකේ උසම දැන කියන්නේ මෙතන. මේ ඔක්කොම නකල්ස් තමයි. මෙතෙන් තියෙනවා යකුගේ හෙල. මේ යකුගේ හෙල ඊට පස්සේ මේ මීදුවෙන් එහෙල තියෙන 5 peak. මේ ටික 5 peak. නකල්ස් 5 peak කියන්නේ ඒක. ඊට පස්සේ හැමතැන ලකේ ගාලා එක සයිඩ් එකක් පේනවා. ඔක්කොම නකල්ස් රේන්ජ් එක. මෙතනින් එහාට ඉතින්
ඉවරයි කන්ද. මෙතනින් කන්ද ඉවරයි. මේ පැත්තේ මං හිතන්නේ මෙහෙන් බහැලා යන්න මොකක් කරලා තව රූට් එකක් ඇති. කැම්පින් කරේ අතන අල්තින කැම්පින් සයිට් එක අපේ. අතන කැම්පින් කරේ මේ උඩ කැම්ප් කරන් තැනක් නෑ හරියට. ඔක්කොම සාමාන්‍යයෙන් බැස්මක් තියෙන පල්ලෙහාට. අස්සන බෝන්සයි ගක්. පේනින්නද? මිස්ටකින් ඇහ තියෙන පැත්ත